අයිබෝන් යාළුවනේ ඔයාලා කොහොමද? කට්ටිය වගාවලම කරන් ඉන්නවා කියලා මං හිතනවා. මේ දවස්වල නම් වගාවල් වලට හරියම නරක කාලයක් තියෙන්නේ. වර්ෂාවත් එක්ක ගොඩක් වගාවල් විනාශ වෙලා තියෙන්නේ. කන් වතුරන ඒව හින්දා. ඒත් අපි පොඩියට හරි වගා කරගන්න ඕනනේ. මං ඔද ඔයාලට කියා දෙන්න ආවේ අපි දැන් වෙළඳ පොලෙන් ගන්න ගියා මිල යන අර අපි මං කලින් ඔකට වීඩියෝ එකක් ගෙනාවා. මම වීඩියෝ එකේ කඩයක් දාන්න උඩින් මේ කහපාට ඇල්නසුළු කොලයක්, ඒ කියන්නේ ඒක කෘමි උගුලක් මම වෙළඳ පොලෙන් ගෑනලා මගේ වගාවට යොදාගත්තා. දැන් තියෙන මිල ගණන් එක යොදා ගන්න අමාරුයි. ඒකින්ද මම ඒක ගෙදරදී හදාගත්තා. අද මම ඕගොල්ලන්ට කියා දෙන්න හදන්නේ මම මේ හදාගත්ත විදිහටම ඔයාලටත් හදාගන්න විදිය කියා දෙන්න යන්නේ. මොකද මම විතර මේක කළා මදි, අනිත් කට්ටියත් කරලා දෙයක් ඉගෙනගෙන එක පැලයක් හරි ගෙදරට හදාගත්තොත් ඒක ඔයාලට හොඳ හින්දා දැන් මම මගේ මේලි මහන් වගාවේ බැකට් තියෙන වගාවට මේක යොදාගෙන තියෙන්නේ. okay මේ යොදාගෙන තියෙන්නේ දැනටම. ඔයගොල්ලන්ට මම ඒක හදන හැටි දැන් මේ අද කියා දෙන්න. ටිකට මේ වීඩියෝ එකත් එක්ක අනිවාර්යෙන් channel එක subscribe කරන්න, like එකක් දෙන්න, comment එකක් දාන්න. හොඳ හෝ වැරද්ද මගේ වැරද්දක් අඩුපාඩුවක් තියෙනවා අනිවාර්යෙන් comment එකක් දාන්න. මොකද මම දන්නේ නැති ගොඩක් දේවල් තියෙනවා ඔයාලා දන්න. මේ වීඩියෝ එක බලන කට්ටිය මට වඩා හොඳට වගා ගන්න කට්ටිය මම දන්නවා. අනිවාර්යෙන් comment එකක් දාන්න. අන්තිකට වීඩියෝ එකත් එක්ක ඉන්න. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඔයාලට මතක ඇති මේ කහපාට කොලේ මේක මම වෙළඳ පොලෙන් ගත්තේ. වෙළඳ පොලෙන් ගන්නකොට සාමාන්‍ය මිලක් යනවා. අද හදන්නේ ඒක ගෙදෙද්දිම හදා ගන්න. මේක ඔයාලට පේනවද කොහොමද ගෙදෙද්දි හදන්නේ කියලා. මොකද අපිට වෙහි වැඩිපුර කඩෙන් ගන්න ගියොත් යන වියදම වැඩි හින්දා අඩු මුදලකින් කොහොමද ගෙදෙද්දිම හදාගන්නේ කියලා මම අද පෙන්නන්න. අපිට එකට ඕන වෙනවා මෙන්න වගේ කහපාට ඉට්‍රෙදි වෙන විදිහට කහපාටම ගන්න ඕන. මේක කහපාට ඉට්‍රෙදි ඕන වෙනවා. මේකට මම කපලා තියෙන්නේ. ඊළඟට අත්‍යවශ්‍යම දේ මෙන්න මේක. මේ ඇවිල්ලා ග්‍රීස් එල්ල පොලෙන් ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ. මේ ග්‍රීස් ටිකෙන් සෑහෙන කොළ ප්‍රමාණයක් අපිට හදා ගන්න හැකි. තව තියෙනවා ලී කෑල්ල රඳව ගන්න නූල් ඕන වෙනවා අපිට ඉටි කොලේ රඳව ගන්න මේ වගේ පොඩි එන ටිකක් ඕන. එච්චරයි ඕන. වැඩි වෙලා යන්නෙත් නැහැ මේක හදා ගන්න. මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ බඩු ටිකෙන් තමයි වැඩේ කරන්නේ අද. මුලින්ම අපි ආධාරකය හදා ගන්න ඕන. මේ විදියට නූල් කැල්ලක් අරගෙන කපලා මොනවද ඔයාලට ලී කෝටු කැල්ලක් මේක ගන්න පුළුවන්. මට පටි කැල්ලක් හොයා ගන්න පුළුවන් වුණේ හින්දා මම මේක ගත්තේ. විදියට ඊළඟට මේ කොලේ අරගෙන මෙන්න මෙහෙම පිරඳව ගන්න. කතා මේ වගේ යන දෙකකින්ම රඳව ගන්නවා. ලේසි අපිට.
ටික පොඩ්ඩක් අද කරගමු අපි. අන්න මූලික වැඩ ටික නම් හරි. අපි දැන් මේක මගේ වගාවීමට යොදා ගන්න හදන්නේ. මම ඒකට නූලක් ඒත් ආධාරකයක් විදිහට ගන්නවා. අපිට හරිය උස බලලා සම්බන්ධ කරගන්න තියෙන්නේ.